Hi guys, අද අපි බලමු ෆ්‍රාන්ස් වල තිබ්බ ලොකුම හෝලි උත්සවය. ඉතින් මේ එන්ට්‍රන්ස් එකට මේ පොලිම තිබ්බේ. එන්ට්‍රන්ස් එකෙන් ඊට පස්සේ අපි ඇතුළට ආවම තමයි එන්න ඊට පස්සේ අපි යන්න ඕනේ එක එක තැන් වලට. ඒතන සිටියමක් තියෙනවා. ඒ සිටියම් බලලා තමයි යන්නේ. ඉතින් හැමෝම කිරිකොක්කු වගේ තමයි එන්නේ හෝලි උත්සවයට. අවසානයේ වෙනකම් බලන්න අපි කොහොමද ගෙදර යන්නේ කියලා. ගෙදර යටි කොහොමද දන්නේ? ඉතින් අයිත් පස්සෙවම දන්නවා. අපි ගියේ සාමාන්‍යයෙන් 4ට 3:00ට විතර. ඊට පස්සේ ගොඩක් සෙනග සාමාන්‍යයෙන් ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ගොඩක් සෙනග. ඊට පස්සේ කලර්ස් අරගෙන ඊට පස්සේ යාළුවෝ කට්ටිය එකතු වෙලා ඊට පස්සේ ඉතින් මියුසික් එකට පාඩම් හදනවා තමයි ඉතින් හැටි පාට හරි ඔයාලා එහෙනම් අන්තිම වෙනකන් විදිහට ඉන්න. ඉතින් අරන ගම නිකමට ආයි මොන දිහා බලනවා මොන පුරාම පාට. ඉතින් ඊට පස්සේ ඉක්මනට පොඩ පිටකට ගන්න ගන්නවා. ඒකම වීඩියෝ කරගෙන කරනවා. नागिन नागिन इनको सटीलो सी somebody like me coming out on my feet. I may be crazy just like me. Hey boys, let's not talk too much. दिलदार नजारे हैं आज सभी पर उतरे कितने सितारे हैं अब लोगों से सभी जाना हमें दिल है और जाना बस दीवानगी 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 है या कोई ऐसे लगाना ये इल्जाम लगे किस पर तो बस दीवानगी 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 है හෝලි අන්තිමේදී අපේ පාට මෙන්න මේ වගේ. ඉතින් ලස්සන උත්සවයක් මම හරිම කැමතියි ඉන්දියානු අයගෙන තියෙන හෝලි සෙලිබ්‍රේෂන් එකට. ඉතින් මේ අවුරුද්ද යන්න බැරි වුණා නම් ලබන අවුරුද්ද අනිවාර්යෙන් යන්න try කරන්න. ලොකු කුඩා වයස් භේදකින් තොරව enjoy කරන්න පුළුවන් ලස්සන උත්සවයක්. ඉතින් ආයිත් අපි හම්බෙමු. bye.